ජීවිතේ එක තප්පරයක් අතීතෙට ගිහිල්ලා නවතින්න පුළුවන් විදිහේ ලස්සන කතාවක් එක්ක මං එකතු වුණේ. ඉතින් කතාව කියවලා ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාගෙන යන්න කියලත් channel එක subscribe කරලා like එකකුත් දාන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. අපි බලමු මේ දෙන්නගේ ආදර කතාව කොහොමද ඉවර වෙන්නේ කියලා. තඩි බතලි හූ හූ කැත බතලි හූ හූ. එදා වගේම තාලෙට පන්තියේ ළමයි ටික කෑ ගසනකොට මම වැටෙන කඳුළු ටික පිස්ස දැමුවේ සාක්කුවෙන් ගත් රෝස පාට ලෙන්සුවෙන්. ටයි එකේ අගිස්ස හපමින් මම බලා සිටියේ පන්තියේ මැඩම් එනකල්. 2 වසරේ පන්තියේ මැඩම් ළඟම මේසෙට මම ඇවිත් දැන් සති 2ක්. මේසෙට විතරක් නෙවෙයි මේ ඉස්කෝලෙටම ඇවිත් සති 2ක්. තාත්තගේ ව්‍යාපාර වැඩි හරියක් පාඩු ලැබීම නිසා කොළඹ ගෙදර කුලියට දීලා අප පැමිණියේ අප්පච්චිගේ මහගෙදර පිහිටි ගමටයි. මහතා අම්මත් තාත්තත් එක්කම හැදුණු මම උපතින්ම අලගෙඩියක් වගේ වුණේ කෑම නිසාද පවුලේ ආරයටමද මන්දා. පෞද්ගලික පාසලක පෙර පාසල් සිට කෙලින්ම එක වසරට ගිය මම පොඩි කාලේ සිටි යහළුවෝ කවදාවත් විහිළුව නොකළේ මා වගේම මහත ළමයි එහි සිටි නිසයි. ඒත් ගමේ මේ ඉස්කෝලේ පන්තියටම හිටපු එකම මහත ළමයා මම. අනික අලුතෙන් ආපු මට මේ ළමයින් ජරා ගොඩක් වගේ පේනකොට ඔවුන්ටත් මාව පේන්නේ නැත්තේ එහෙමම වෙන්න ඇති. ඈත තියාම මැඩම් එනවා දැකපු මම දුවගෙන ගියේ පැමිණිලි කරන්න. කියාෂා ඇයි පුතේ අදත් දඬලමේ? ඒ ලස්සන මැඩම් මගේ නිකටින් අඬලා සැලොයමින් ඇහුවේ ඔළුවටත් අත තියෙන ගමන්. ඒ සද්දෙට මම බැලුවේ මැඩම්ගේ පිටුපස. මැඩම්ගේ සාරිපුටේ එලිලා හිටියේ මීට කලින් මම පන්තියේ දැකපු නැති කළුම කළු පුංචි පිරිමි ළමෙක්. මගෙන් භාගයක්වත් නැති තරම් වූ ඔහු ඇහි බැමි දෙක ඉස්සුවේ ඇයි කියලා අහන්න වගේ මට තේරුණා. ටයි එකේ අගිස්ස ආයෙමත් කටේ ඔබගත්ත මම hina වුණේ තාම මෙයා මට බදලි කීවේ නැති නිසයි. රන්දීප් පුතේ ඔය සාරිය ගැලවෙයි දරුවෝ මෙහෙට එන්නකෝ. හෙමිහිට මැඩම් අතින් ඇදලා ගන්නකොටයි මම දැක්කේ ඔහු අතක් බෙල්ලෙල්ලගෙන ඉන්නවා. යමු ඇතුළට කියාෂා. එහෙම කියාගෙන ගිය ගුරුතුමිය මගෙත් එක්කම පන්තියට ඇතුල් වුණා. ඇය පොට්ටික මේසෙන් තබා කළු ලෑල්ල ගාවට යනකොට මම ඉඳගත්තේ මගේ රෝස පාට පුටුවෙන්. මට පැත්තේ පුටුවෙන් ඉඳගත්ත රන්දීප දැකපු මට පුදුම හිතුනේ පන්තියේ වෙන කිසිම පිරිමි ළමෙක් ගෑනු ළමෙක් ගාව ඉඳගන්නේ නැති නිසයි. මම ලැජ්ජාවට වටපිට බලා රන්දීප්ට අතින් කතා කළේ රහසක් කියන්න. ඇයි ඔයා මෙතෙන්ට ආවේ? රෝස බෝලේ මේ පන්තිය මගේ. ගුරු පුටුව ඇරුණාම ඕනම තැනක මම ඉඳ ගන්නවා. ඈ රෝස බෝලේ මම අම්මට කියනවා. මම බය නෑනේ. තාලෙට කියපු රන්දීප් අමාරුවෙන් පොත එළියට ගත්තේ තනි අතින් ඒක කරගත නොහැකි නිසායි. මම උදව් කරන්නද? දැනට එපා පස්සේ කරන්න. ළමයි කතාව නවත්තලා මේක ඇඳ ගන්න. මැඩම්ගේ හඬින් පන්තියේ තිබුණු කුටු එක තප්පරයකට නැවතුණා. හැබැයි බොහොම පොඩි වෙලාවකට. මැඩම් කොෆි ඔර් ටී? කල්පනා ලෝකයක ගිල්ලා හිටපු මම ගැස්සුනේ ගුවන් සේවිකාවගේ කටහඬට. බ්ලැක් ටී ප්ලීස්. මම අවුරුදු ගාණක් කැනඩාවේ ඉඳලා අද ලංකාවට එන්නේ නංගිගේ එන්ගේජ්මන්ට් එකට. ළඟ හිටපු හුරතල් කෙලි පොඩ්ඩව දැකලා මට මතක් වුණේ මීට අවුරුදු ගාණකට කලින් සුන්දර මගේ අතීතය. ඒක පුන්න පුළුවන් රස්නයට තිබුණ නිසාම ගුවන් යානයෙන් පිටත පේන ඒ නිල් අහස දෙස බලා මම නැවතත් අතීතයට පියෑඹුවා. මම හැම වෙලේම ජීවත් වුණේ ඒ සුන්දර මතකයන් එක්ක. එදා ලියලියා හිටපු මගේ මූණ ළඟටම තැඹිලි පාට මකන කෑල්ලක් දික් කරපු රන්දීප්ට මම කිව්වේ මට වැරදුනේ නෑ කියලා. අයියෝ රෝස බෝලේ ඕක මකන්න නොවෙයි අප්පා. මේක රසයි කන්න. මාත් කනවා මේ. එහෙම කියපු රන්දීප් කඩපු මකන කෑල්ලක් කන්න ගත්තේ බලින්ම මගේ කටෙත් ඔබලයි. ඇත්තට මේක රසයි. මට ගිය හිනාවට තේක ගැස්සුනත් හැලුනේ නැති නිසා හොඳයි. ළඟ සිටි මැදි වයස සුළු ජාතිකයා මගෙන් ඇහුවේ බ්‍රොයි පෙන්ඩු මතක් වුණාද කියලයි. හිනා වෙලා ඔළුව වනපු මම ඇත්තටම අවුරුදු 26 පුරාවටම ආදරය කළේ එකම කෙනාටයි. ඒකත් ඒක පාර්ශ්වික ආදරයක්. අනුම තරමින් අවුරුදු ගාණක් නොදැක්කත් මම තාම එයාට ආදරෙයි. තව පැය කීපයක්ම ගමනට තියෙනව වුණත් නිදිමතක් නැති නිසා මම බැලුවේ ෆෝන් එක දිහායි. කවදාවත් මේකේ ඔයා ආදරය කරන කෙනාගේ ෆොටෝ එකක් නැත්තේ ඇයි? කියලා යුනිවර්සිටි එකේ යාළුවෝ හැමදාම ඇහුවා.
කොහොම කියන්නද මම අඩුම තරමේ එයා මේ වෙනකොට කොයි වගේද කියලාවත් දන්නේ නැති බව. එදා ඉඳලා රන්දීප් මගේ ජීවිතේ කොටසක් වුණා. රණ්ඩු වෙනවට වඩා ඉක්මනට අපි යාළු වෙනකොට ඉස්කෝලේ ගුරුවරුන්ට පවා පුදුම වුණේ කාටවත් හදන්න බැරි ලොකු සර්ටවත් බය නැති රන්දීප් මගේ හුරතලා වුණ එකට. මාසෙකට පාරක් අතප්පයක් කඩා ගන්න එක නැත්තටම නැති වුණේ මම හින්දා කියලා දවසක් එයාගේ අම්මා මට කිව්වේ දංගොට්ටක් මගේ අතේ තියෙන ගමන්. බඩු වැඩ කරන තාත්තට එකම පිරිමි දරුවන රන්දීප් හයිහත්තියෙන් නැතෙක් වගේ පුතෙක් වෙනකොට වයසින් වැඩෙනකොට මම ඇඟෙන් ඇතින්නක් වගේ වුණා. ඒත් හැමදේම මම එයාට රෝස බෝලේ වුණේ. ඉගෙන ගන්න දක්ෂ වුණ මම ශිෂ්‍යත්වයේ අසමත් වෙනකොට ගෙදර හැමෝම දුක් වුණත් මම සතුටු වුණේ හිතාමතාම වරද්දපු ප්‍රශ්න නිසා ගමේ ඉස්කෝලේ ඉන්න ලැබෙන එකටයි. ඉස්කෝලේ ළමයි මට දැන් මොකොත් නොකියන්නේ රන්දීප් නිසයි. මට මොනවා හරි කිව්වොත් ගැහැණුද පිරිමිද කියලා බලන්නේ නැතුව හැමෝටම ගහන එක එයාගේ පුරුද්ද වුණා. පහේ පන්තියේ සිට හයට යනකොට ඉගෙන ගන්න දේවල් එකපාරටම වැඩි වුණා. රන්දීප් ඉස්කෝලේ එන්න එකම හේතුව වුණේ මමයි. හැමදාම ඉස්කෝලේ ඇරලා එරමිණි අකුලක රිංගන එක අපේ පුරුද්දක් වුණේ. හැබැයි කවදාවත් අපේ ගෙදර මිදුලටවත් එන්න රන්දීප් කැමති වුණේ නෑ. එයා අපේ ආච්චිට අකමැති නිසායි. මම ඉගෙන ගන්න අතරේ රන්දීප්වත් බලෙන්ම පාඩම් වලට උනන්දු කරන එක මගේ ලොකුම වැඩේ වුණා. වැසිකිළියට ගියත් දොර ළඟට වී සිටින තරමට අපි දෙන්නට දෙන්න නැතුවම බැරි වෙද්දි ඉස්කෝලේ මැඩම්ලා සර්ලා පවා මේ යාළුකමට මොකුත්ම නොකීවේ පුංචි කාලේ ඉඳලා අපි එකටම දැකලා පුරුදු නිසායි. ගෙවල් වෙනුත් රන්දීප්ගේ මගේ යාළුකමට බලන එක නතර කරලා තිබුණේ ඒවා ගඟට කපන ඉනි වගේ පළක් නැති නිසා. කාලය ටික ටික ගෙවෙනකොට කොටට හිටපු රන්දීප් මාං වගේ දෙගුණයක් උස ගියා. අතරින් පතර හීනෙට රැවුල් ගස් එනකොට අපි 8 පන්තියේ. දෙවැනි වාර නිවාඩුවට සතියක් තියෙද්දි වැටක තිබුණු වැල් දොඩම් ගෙඩි ටිකකුත් කඩාගෙන අපි ඇලා ඉන්නේ ලොකු කුඹුක් ගහක් ළඟ ඉඳගත්තේ ඒවා කන්නයි. හැමදාම වගේ රන්දීප් ළඟ තිබුණු පොඩි පොකට් පිහියෙන් ඒවා කපා දුන්නේ මම වැඩි හරියක් කනකොටයි. ඉන්නවා රෝස බෝලේ ඔන්න කුඹුක් කහට ගෑවිලා. එහෙම කියලා මගේ සුදුගම හොදන්න හදපු රන්දීප් එකපාරටම ඇලෙන් එගොඩට පැන්නේ බය වෙලා. ඇයි රන් මොකද? තමුසෙගේ ගව මෙලේ. ලේන්න මට තුවාලුනේ නෑනේ. මැට්ටි මේ පිහිය ගන්නවා. එහෙම කියලා පිහිය මගේ අතට දුන්න රන්දීප් එයාගේ ෂර්ට් එක ගලවලා මගේ ඔළුව වහද්දි මම ඒක අස්සෙන් එයාගේ මූණ බලලා ඇයි කියලා ඇහුවේ. රෝස බෝලේගේ අම්මලා කියලා දුන්නේ නැති දේවල් අපේ අම්මා නංගිටයි මටයි දෙන්නටම කියලා දුන්නා. යමු බිම බලාගෙන. කවුරු හම්බුනත් ඔය රෙද්ද අයින් කරන්න එපා. එදා පළමු වතාවට අපේ ගෙදර දොරකඩට මාපු රන්දීප් අම්මට කතා කරලා මාව බාර දීලා ගියා. රන්දීප්ට පින් දුන්න අම්මා මාව කාමරයට එක්කගෙන ගිය සතියක් විතර රන්ව නොදක කාමරේම ඉන්න වෙද්දී. උත්සවයෙන් පස්සේ ඉස්කෝලේට ගියත් රන්දීප්ව දකිනකොට මට පළමු වතාවට ලැජ්ජාවක් ඇති වුණේ. රෝස බෝලේ ඇයි මේ ඇඹරෙන්නේ? මොකුත් නෑ. රන් මේක ඔයාට. මොනවාද මේ? කැවුම්. රෝස බෝලේ තවත් සුදු වෙලා. දැන් හරියට රන් තැඹිලිවල්ලේ වහපු කපුට වගේ මම. අනේ මේ රන්. හැමදාම ඔයා මගේ රන්. මම ඔයාගේ රෝස බෝලේ. ඒත් ඒ සතුටට වැඩි අවශ්‍ය තිබුණේ නෑ. නැවත දියුණු වුණු ව්‍යාපාර නිසා 9 වසරට පාස් වුණ මාවත් එක්කගෙන ආපහු කොළඹ යන්න වුණා. රන්ව බදාගෙන එදා මම හඬපු තරමට එයත් ඇඬුවා. අපේ අවුරුදු 6කටත් වඩා වැඩි යාළුකමේ පළමු වතාවට එයා අඬනවා දැකපු එක මට තාම අමතක කරන්න බැහැ. මෙහෙට චෙක් අවුට් වුණ මම කලින්ම බුක් කරපු ටැක්සියෙන් කොළඹ ගෙදරට ආවා. ඉතා අලංකාරයක් තිබුණත් මට පෙනුනේ සොහනක් වගේ. දෝනි මැනිකා ආවද ඔයා? හිනා වෙලා එහෙම අහපු තාත්තව දැක්කේ නැහැ වගේ මම මගේ කාමරයට ගියේ ඒ මූණ මැලවෙන හැටි බලාගෙනමයි. අවුරුදු ගාණක් ගත වුණත් එහෙම්ම තිබුණේ කාමරය පුරාම තිබුණේ මම මතකයෙන් ඇඳපු රන්දීප්ගේ චිත්‍ර. අයින් කරන්න මම ඒවා ඇඳපු නිසා එයාලා මේවා ඉවත් කරන එක නවත්තලා. අක්කි ඔයා අන්තිමට ආවා. අනේ ඔයාගේ ලස්සන මහන්සිය මැනික මම ටිකක් නිදාගෙන ඉඳලා එන්න. දැන්වත් ඒ දේවල් අමතක කළේ නැද්ද අක්කි? මගේ අතාලලා නංගි අහනකොට මම ඒ අත ඉවත් කළේ මැරුණත් අමතක වෙන්නේ නැහැ කියමින්. කොහොම අමතක කරන්නද? සාමාන්‍ය පෙළෙන් පස්සේ ගමට යන්න හදපු මාව කොළඹ තනියම දාලා එයාලා ගියා කියන එක
මගේ හොඳම යාළුවට ලියපු ලියුම් තැපැන් කරන්න නොදී ඇස් ඉස්සරහම ඉරලා දාපුවා. හිත හදාගෙන ගම ගැන හීන දකිමින් උසස් පෙළ කරත් නිකමටවත් ගම ගැන හෝ රන්දීප් ගැන කතා කරන්න දුන්නේ නැති එක. හැම දේටම හේතුව මහ ලොකු කුලය. ලංකාවේ ඉන්න අඩද්දි අනාථයෙක් වගේ කැනඩාවට යවපු මට නැති කළ මගේ නිදහස් ජීවිතය කොහොම අමතක කරන්නද? තාත්තට මට වඩා කුලය වටිනකොට මම දරදඬු කෙල්ලෙක් වුණා. ලංකාව ගැන මට මතක තිබුණ එකම දෙයයි. එකම කෙනයි. ඒ රන්දීප්ගේ ගම සහ ඔහුයි. මගේ පළමු සහ අවුරුදු 26ක අන්තිම ආදරය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර වෙලා ජොබ් වීසා එකක් අමාරුවෙන් හදාගෙන මම කැනඩාවම හිටියේ සල්ලි වෙනුවෙන්. ගෙදරින් කොයිතරම් එන්න කිව්වත් නොපැමිණි මම ලංකාවට ආවේ නංගිගේ එන්ගේජ්මන්ට් එකටම විතරක් නෙවෙයි. නගන අලුත් ඇඳුමකට මාරු වුණ මම නංගිව හොයාගෙන ගියේ හිතේ තියෙන දේ කියන්න. අම්මයි අත්තම්මයිත් එතන හිටියත් මගේ ඇස්වලට පෙනුනේ නංගිව විතරයි. මැනික ආවත් හරි එක වචනයක් කතා නොකර ඉන්න තරම් තාම තරහද? ඒ කිසිම දෙයක් නැහැ ගානට මම නංගි ළඟට ගියා. නංගි, ඔයාට තව සතියක් තියෙනවනේ. මට ගමනක් යන්න තියෙනවා. ඒක ගිහින් ඒ දවස වෙනකොට මං එන්නම්. අක්කී, ඔයා කොහෙද යන්නේ? නැතුණ දේවල් නැතුණ තැනින්ම හොයාගන්න. දෙයියනේ අක්කී, ඔයාට ඔක කරන්නම ඕනේද? ඔළුව සලෝපු මම ලෑස්ති කරන් හිටපු ට්‍රැවලින් බෑග් එකක් අරන් සාලේට එනකොට හැමෝම මෙතන හිටියා. දෝනි, තමුසේ යන්නේ ඔය අරුව බලන්නද? ඌ පැඳලා දරු දෙන්නෙකුත් ඉන්නවා දැන්. වෙන දවසක වගේ නම් ඇස්වල කඳුළු උනනවා. ඒත් අද එහෙම උනේ නෑ. මට ඔහු අයිති කරගන්න ඕනේ නැතත් ඉතුරු ජීවිත කාලයම බලාගන්නේ මූණ දකින්න ඕන නිසායි මේ යන්නේ. හිතුව දේවල් නොකිය අඩියක් ඉස්සරහට තැබූ මම ළඟටම අම්මා ආවා. තමුන් ඔය ගමන ගියොත් අපි මැරිලා කියලා හිතා ගන්නවා කියාෂා. කට කොණිකින් hina වුණ මම අම්මගේ මූණ දෙසම බැලුවේ හිතේ තියෙන දේ කියන්නයි. වැදූ පළියට අම්මලා තාත්තලා වෙන්නේ නෑ. මාව ඔයාලා නැති කරගෙන ඉවරයි. බුක් කළ කැබ් එකෙන් දිගටම ගමට ආවත් එනකොට ගොඩක් රෑ වුණ නිසා ටවුමේ හෝටලයක නැවතුනේ හෙට උදේම ගමට යන්නයි. ඇඟට ඇලුණු සුදු දිග ගම දණහිසටත් ටිකක් උඩට වෙන්න එක පැත්තකින් පැලී තිබුණ එක කකුලක් පිටතට නිරාවරණය වෙමින්. පර්ස් එකයි ෆෝන් එකයි ගත් මම වීල් එකකින්ම ගමට ගියේ මේ අවුරුදු ගානට වෙනස් වුණ දේවල් පහු කරගෙනයි. ඇස් දෙක වහන් වුණත් පාරක යන්න පුළුවන් තරමට මතක තිබුණත් ඒ හැම තැනක්ම වෙනස් වෙලා. කටුකම්බි වට කර ලස්සනට සුදු පාට කර ඇති ඒ නිවස හඳුනගන්න අමාරු වුණත් තාම ගේ ඉස්සරහ තියෙන කජු ගස් තුන මම හරි තැන ඉන්නේ කියලා විශ්වාසය ඇති කළා. වැටපොළු දෙක පැනපු මම හිමීට ගොස් දැනට අතහැරලා තියෙන දොරට තට්ටු කර බලා සිටියේ පපුව ගැහෙන සද්දය මටම ඇසෙන අතරයි. කවුද මේ? අවුරුදු 8ක විතර පොඩි ළමයෙක් ආවේ එහෙම අහගෙන. පුතේ, රන්දීප්. රන් තාත්තිද? එයා මහ ඇලේ නානවා. මේ නැන්දි කවුද? රන්ගේ පෙනුමම තියෙන ඒ ළමයා එහෙම ඇහුවට මට දෙන්න උත්තර තිබුණේ නැහැ. නෑ පුතේ, කවුරුත් නෙවෙයි. ගොත ගසමින් කියපු මම ආපසු හැරී අඩි කිහිපයක් වේගෙන් ඉදිරියට ගියේ අවුරුදු ගාණක් හිර කරන් හිටපු කඳුළු පිටාර ගලනකොටයි. තාත්තා මොනවා කිව්වත් මගේ හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණා මගේ රන් මටම ලැබේවි කියලා. කඩුල්ල පැනපු මම වේගෙන් දුවන්නට උනේ අලුත් වන කඳුළු වලට වැව් බැම්ම දිගේන හුළඟත් එකතු වෙනකොටයි. මුහුණට වැටෙන කිස් රොදවල් අයින් කරමින් ඉදිරියටම දිවූ මම සෙරෙප්පුව ගලක පැටලලා ඇද වැටුනේ ධනීස් දෙකයි අත්ලයි බොරළුවට හීරලා යනකොටයි. හිතේ දුකට මම කෑ ගහලා ඇඬුවේ ජීවිතේ මම කිසිම වරදක් නොකර මේ තරම් දුකක් උරුමුනේ ඇයි කියලා හිතමින්. පාරේ ආපු කීප දෙනෙක්ම මට ලං වුණත් කිසිවෙකුත් නොදන්න මේ හිතේ වේදනාව නතර කරගන්න මම දැනගෙන හිටියේ නැහැ. සුදු බෝලේ, මේ ඔයාද දෙයියනේ? ඒ ඇහුණු හඬට මම ඇස් උස්සලා බැලුවේ ඒ කවුද කියලා දැනගන්න. සුදු බෝලේ, මොකද මේ නැකිටින්නක්කේ? පුතේ, රන් තාත්තට ඉක්මනට කියන්න සුදු බෝලේ ඇවිත් කියලා. තාම පාර මැද්දේ හිටපු මම නැකිට්ට මගේ සුදු ගවුම මඩෙන් දුඹුරු පැහැවි ධනීස ළඟින් ලේ වලට ඇලී ඇති බව දැනෙනකොටයි. මම රන්දයා, මතක නැද්ද? අනේ නංගි, දැන් ගොඩක් ලොකුයිනේ. මට අඳුරගන්න බැරි වුණා. මං යන්නම් නංගි, වැටුණා ඒකයි ඇඬුනේ. පසුපස දූවිලි පිසදමමින් මම එහෙම කීවෙන් ඔණ්ඩි ගසමින් යන්න හදලයි. ඒත් ආපසු නැවතුනේ නංගිගේ කතාවට.
ආයෙමත් යනවා නම් මගේ අයියව මරලා දාලම යන්න. ඌ ඇවිදින මිනිහක් විතරයි අක්කේ. නංගි තමුසෙ යනවා ගෙදර. ඒ කටහඬට මම එහෙම්ම ගල් වුණා. ජීවිතේ මම අහන්න බලාපොරොත්තු වුණ එකම කටහඬ එයයි. වටේ අය බුලත් දෙනකල් දින්නේ යනවලා යන්න. එක ෂණිකයකින් මාව ඒ පපුවට ඇදී ගියේ. තාම නොදකපු ඒ මුණ දකින්න හිතේ තිබුණ ආසාව යටපත් කරමින් මම අඩියක් ඉදිරියට තැබුවත් එක පාරට මාව එසවුනේ ඔහුගේ දෑත් මතටයි. ගණට වැවුණු රැවුලටම ගැලපෙන රෝම පිරුණු ඒ විසල් පපුවට මාව තද කරන්න ඔහු අරන් යන්නේ කොහෙද කියලා අහන්නවත් මට කට ඇරගන්න බැරි තරමට මම ඒ රූපයට අතරමං වෙලා හිටියේ. තද දුඹුරු සමටම ගැලපෙන ඒ තද කළු ඇස් දෙක, මස් පිඩු නලියන ඒ කම්බුල් සිපගන්න හිත කිවත් මේ මට අයිතියක් නැති ආදරයක් නේ කියලා මට මතක් වුණේ දිග හුස්මක් පිට වෙනකොටයි. දොර රෙදි අතරින් මාව කාමරයට අරන් ගිය ඔහු මාව තැබුවේ විශාල යහනකයි. තාම වචනයක්වත් නොකියපු ඔහු කෑ ගැහුවේ රන්දයාටයි. ඔය ෆස්ට් එයිඩ් බොක්ස් එක ගේනවා නංගි. කියන පමාවට රතු පොඩි පෙට්ටියක් දුන් නංගි කාමරයෙන් ගියේ දොරත් වසාගෙනයි. නැකිටපු රන් දොර ලොක් කරේ මගේ හිතේ තියෙන බිය තවත් වැඩි කරමින්. හිමිහිට මගේ කකුල් දෙකෙන් අල්ලාගත් ඔහු පරිස්සමට ගවම ඈත් කළේ තුවාල වූ දණහිස පේන විදිහටයි. දණහිස මත ඇති ඒ දිගු ඇඟිලි මම හිමිහිට ස්පර්ශ කළත් ඒ ෂණිකයකින් අත ආපහු ඇදගත් ඔහු මට රවා බැලුවේ මා වරදක් කළාක් මෙනේ. එයා යාගේ බිරිඳට ගොඩක් ආදරේ ඇති. මම එහෙම හිතලා කඳුලක් පිසදාගත්තේ තදින් පියාගත් ඇස් අතරින් තවත් කඳුලක් ගලන කොටයි. ආයි! දණහිසෙන් ඇතිවූ වේදනාවට ඇස් ඉබේම ඇරුණේ සර්ජිකල් ස්ප්‍රිට් බෝතලය අතැතිව සිටින ඒ නපුරු බැල්මට මා හසු වෙද්දිය. ඒ අත නැවතත් තුවාලෙට ලන්වෙන විට රිදෙන දණහිස අමතක වූ මම කෑ ගසාගෙන සර්ජිකල් බෝතලය තදින් අල්ලගත්තේ කවදත් මායට අකමැති බැවිනි. එහෙත් හිස පිටුපසින් තද වූ ඔහුගේ අත මා ඇදගත්තේ තොල් මතටයි. ඒ රළු සිප ගැනීමට මම වශී වූයේ මගේ දෑංගිලි ඔහුගේ නිරුවත් පිට පුරා රටා මවද්දිය. උඩු තොලත් යටි තොලත් අතර මාරුවෙන් මාරුවට ලැබුණේ වශීකృత හාදුවෙන් මිදුණු ඔහු දෙතොල් අතරින් සෙනෙහස විසිරවන්නට වූයේ මගේ ගෙල පාමුලයි. සියුම් ලෙස දෙතොල්වල තෙතමනයෙන් තෙත්වෙන ගෙලට ලැබෙන පහසින් මා වේගයෙන් හුස්ම ගන්නට වූයේ සියුම් කෙඳිරියක්ද සමගිනි. තවත් ඒ පහස අයදින මාව අත්හල වූ පළමු වරට කතා කළේය. තුවාලය සුද්ද කළා සුදු බෝලේ. ඇත්තටම එකක් දෙකින් ඔහු ඒ කළ බවක් මට නිකමටවත් දැනුනේ නැහැ. මොකක්? ලැජ්ජාවට රතු වූ මා දෙස ටිකක් ඈතට වී බලා සිටි රන්දීප් නැවත මව හරි තදට බදාගත්තේය. මගේ දෑත්ත ඒ වේගයෙන්ම ඔහුව වැළඳගත්තේ අලුත් කඳුළු වැල් මැවෙද්දිය. සමාවෙන්න කිස් කළාට. කෝ මගේ මැනිකගේ හස්බන්ඩ්? ඔහු මගෙන් එහෙම අහනකොට මම පුදුම වුණේ කතාව මොකක්ද කියලා දැනගන්නයි. රන් මොන මහත්තයෙක්ද? ඔයානේ මාව අමතක කරලා බැන්දේ. පිස්සුද සුදු බෝලේ? එතකොට අර ළමයි? ඒ නංගිගේ ළමයි? දෙයියනේ එතකොට තාත්තා කිව්වේ? ඒත් ඇයි මගේ මහත්තයෙක් ගැන අහන්නේ? මගෙන් ටිකක් ඈත්වුණු රන්දීප්ගේ නිකටට අත තැබූ මම ඒ දැනගන්න උත්සාහ කළා. මොකක්ද රන්නේ කතාවේ තේරුම? මම ඔයාව කීසරයක් හොයන් ආවද මැනික? ඒ හැම සැරේම මම බල්ලෙක් වගේ තාත්තා එලවලා දැම්මා. අන්තිමට කිව්වා ඔයා මැරි කරලා රට ගියා කියලා. පස්සේ මම හිතුවා යාළුකමට එහා නොගියපු අපේ බැඳීම මට විතරක් දැනුණු ආදරයක් වෙන්න ඇති කියලා. මැනික රන් මම මහ හඬින් හඬමින් ඒ උරහිසට හිස තැබුවේ කඳුළු කැට ඔහුගේ පිට දිගේ ගලා යද්දිය. ඔයා මට ආදරය කරලා මට දැනුනෙත් ඒ හැඟීමමයි. නොදන්න වයසේ යාළුවෝ වුණාට ඔයාගෙන් ඈත් වුණාම ඒක ඉබේම ආදරයක් වුණා රන්. මාව ගෙදරටම හිර කළා. ඉස්කෝලෙන් කෙලින්ම ගෙදරට. අඩුමත් අර මේ ක්ලාස් කළෙත් ගෙදරට ටීචර් කෙනෙක් ගෙන්නලා. එයාලා බය වුණා මම ආයෙත් ගමට ආවොත් පවුලට නොගැලපෙන සම්බන්ධයක් ඇති කරගනී කියලා. දෙයියනේ අපි දෙන්නම දෙපැත්තේ දන් විඳවලා මැනික. ආයේ එහෙම බෑ රන්. මට ඔයාව ඕනේ. මම ලංකාවට ආවෙම ඔයා හින්දා. අපි බඳිමු මැනික. මටත් ඔයාව ඕනේ සුදු බෝලේ. හැබැයි ඒක පිළිවෙලට වෙන්න ඕනේ. මෙච්චර උදේම ගමට ආවේ කීයටද? කොළඹින් පිටත් උනේ කීයටද? ඊයේ හවස රෑට මේ හෝටලයක හිටියේ.
දෙයියනේ උඹට පිස්සුද සුදු බෝලේ? මෙච්චර ලස්සන රෝස මලක් වගේ ඉන්න උඹ තනියම ওই තැන්වල නවතින්න? මම ලස්සනයිද? දැන් ඇහුනේ ඒක විතරද? හැමදාම මට ලස්සනට පෙනුන එකම කෙල්ල මගේ රෝස බෝලේ විතරමයි. එහෙම කියමින් ඔහු හිමිහිට තම දෑත් මගේ ගෙලපාමුලට ගෙනාවේ එක ඇඟිල්ලකින් හිමිහිට පහළට ආ ඔහු උස් කඳු ගැට දෙකක් මැදින් පහු කරගෙන ඇවිත් ඉන මත නැවතුනේ. උඹ හැඩ වෙලා බං. හැබැයි මම තාම හිටපු ඒ කපුටම තමයි. රන් එදත් අදත් ඔයා මගේමයි. මගේ පවුලෙන් ඔයා ඇත් නොකළ නම් අපි අදටත් යාළුවෝ විතරක් වෙයි. කොහොම වුණත් මේ සුදු බෝලේගේ රන්. තුවාලෙට බෙහෙත් කරලා ඉවරයි. මම නංගිගේ ඇඳුමක් දෙන්නම්. අපි දවල් හෝටලෙන් රෙදි ටිකක් අරගෙන ඔයාගේ ගෙදර යමු. අනේ මට ආයෙත් යන්න බෑ රන්. නෑ මැනික අපි යන්නම ඕනේ. මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු. එහෙම කියා නල්ලට හාදුවක් දුන්න ඔහු පිටත් වුණේ මාව කාමරයේ තනි කරමින්. ගෙදර ගේට්ටුවෙන් ඇතුළට මාත් රන්දීප් හිමිහිට ගියේ ගේ ඇතුළට නොගොස් දොරකඩ සිට බෙල් එක ගසමින්. දොර ඇරපු අම්මගේ හිනාව අතුරුදහන් වුණේ රන්දීප්ව දැකපු ගමන්ය. මහත්තයා මේ එන්නකෝ. බලන්න මේකේ කරලා තියෙන වැඩේ. කවුද ආශා? දොරකඩට තාත්තා දොර වැහුවේ වචනයක්වත් නොකියමින්. මාව තදින් අල්ලගත් රන්දීප් ආපහු හැරෙනකොටම කොහෙද යන්නේ ළමයිනේ? ඒ කටහඬට හැරුණත් හැරුණු අපු දුටුවේ සම්පූර්ණයෙන්ම විවර කළ දොරකඩ අම්මයි තාත්තයි දෙන්නම සිටින ආකාරයයි. ඇතුළට එන්න පුතේ. මම සැකයෙන් ඇතුළ බැලුවේ තාත්තගේ මේ හැසිරීම අපිට පුදුමයක් වූ බැවිනි. තාත්තේ? ඔව් මැනික. එන්න ඇතුළට. වාඩි වෙන්න ළමයෝ. ඇතුළට ආවත්තාම ගල් වෙලා වගේ සිටි රන්දීප පුටුවකට ඇදලා ගත් තාත්තා ඔහු ළඟම වාඩි වුණේ රන්දීප්ගේ අත්වලින් අල්ලා ගනිමිනි. සමා වෙන්න දරුවනේ. මම එහෙම කළේ මගේ පවුලේ නම්බුව ගැන හිතලා පුතේ. ඒත් මම වදපු දරුවම මාව එපා කියලා අඩුම තරමේ මූණවත් බලලා හිනාවක් නොවන තැනටපත් උනේ මම හින්දමයි. රන්දීප්ගේ උරහිසට ඔළුව තියාගෙන මමත් ඒ කතාවට ඇහුම්කන් දුන්නේ හැමදේම ඔහුන්ටම විසඳ ගන්න ඉඩ දෙමිනි. පුතා අපේ කුලයට නොගැලපෙනවටත් වැඩිය ඔයාගේ තාත්තත් එක්ක මට ආරෝවක් ඇති වුණා. ඒ තරහටමයි මම කෙල්ලව මෙහෙම නවත්ත ගත්තේ. ඒ මොකද්ද ලොකු මාමේ? රන්දීප් පොඩි කාලේ වගේම පුරුදු විදිහටම තාත්තට කතා කළේ මම තවත් ටිකක් අදට ඔහුට හේතු වෙනකොට. පහළ රත්නාංකගේ කුඹුර තිබුණ ගස් මටයි ඔයාගේ තාත්තටයි දෙන්නටම වුණා. තාත්තා වඩු වැඩවලට ගන්න හදනකොට මම අලුතින් ඩිසයින් කරපු මේසවල වැඩවලට කම්පැනි එකකට දෙන්න ගියේ. ඉතින් අන්තිමේදී ලොකු වචන හුවමාරුකුත් වෙලා පුතාගේ තාත්තා රත්නසිරි ගස් ටික මට දීලා යන්න ගියා. මට ඒක දැනුනේ හරියට හිඟමනක් දුන්නා වගේ. ඒ තරහ මං පිට කළේ උඹලා දෙන්නගෙන් දරුවනේ. අපේ තාත්තා ඔය වගේ කිව්වේ නෑනේ. රන්දීප් පුදුමයෙන් ඇසුවේය. ඒ රත්නසිරිගේ තියෙන මනුස්සකම. තාමත් දකින පාරට මට hina වෙන්න පුළුවන් තරමට ඒ මිනිස්සයාගේ හිත හොඳයි. මට සමා වෙයල්ලා දරුවනේ. මම මුලින් හිතුවා රටේ ඉඳලා එනකොටවත් මගේ කෙල්ල හැමදේම අමතක කරලා ඇති කියලා. ඒත් මගේ ලේනේ. එහෙම අමතක කරලා නෑ. තාත්තිව අපි එකතු වෙනවට කැමතිද? අනේ කියාෂා. ඕක තාම තේරුනේ නැද්ද? යනවා අම්මත් එක්ක ගිහින් කෑම මේසෙ හදනවා ලොකු බෑන්නටත් එක්ක. එදා අපට අවසර ලැබුණේ අලුත් ජීවිතයකටයි. නංගිගේ එන්ගේජ්මන්ට් එකෙන් සතියකට පස්සේ මගේ කැමැත්තට ගමේදිම චාම් උත්සවයකින් අපේ විවාහය සිදු වුණා. මැනික ඔයා මගේ ජීවිතේ වාසනාව පැටියෝ. ඔයා ගියාට පස්සේ ඉගෙනීම අත්හැරුණාට මේ ගස්වැල් එක්ක මම ඉස්සරහට ගියා. දැන් මටම ලී වැඩපොලක් තියෙනවා ටවුමේ. ඔයාට පුළුවන් නේද ඒකට උදව් වෙන්න? ඔයා මගෙන් උදව් ඉල්ලන්න ඕනේ නෑ රන්. ඒවා දැන් අපේනේ. අනික මල් ළඟ සල්ලි ටිකකුත් තියෙනවා. අපි ඒකෙන් වැඩ ටිකක් වැඩි කරගමු. ඒත් නෙවෙයි අනික. මගේ ෆැෂන් ඩිසයින් දැනුම ඇඳුම් වලින් අපි ලී වලට ගියමු. අපිට ඒක කරන්න පුළුවන්. ඒක කරන්න කලින් මේක කරමුද පන? ඔහු එසේ අසන්නේ මංගල රාත්‍රියේ මා තුළුරු කරගෙන. කාමරයේ විදුලි බිබුළු නිවා දමමිනුයි. රන්දීප්ගේ අතින්ම හැදුණු ඒ ලී සුවඳින එක් කුඩා ලී වැඩපොළ අසල කාමරය මම තෝරාගත්තේ මදු සමය සඳහා දුර බැහැර යනවට වඩා මම ආසම කරන ගමේ ඉන්න මට ඕන නිසයි. බිම තිබුණ මෙට්ටේ වැතිරී ඉන්න මා ළඟට ආව රන් හිමිහිට මගේ නිදන ගාමේ පටිග ඇලෙව්වේ
අඩ අඳුරින් පෙනෙනේ නෙළුම් කුසුම් මතටම රෙද් රන්දෝමිනි. තොල්පිති වැසුනේ තොල්පතිවලින් මාව වෙනත් ලොවකට රැගෙන යන අතරතුරම ටිකෙන් ටික පහළට ගිය නිදන ගම රැඳුනේ මගේ දෙපා අසලය. ඒ රළු අතැඟිලිවලට පොඩිවන නොපිපුණු නෙළුම් විකසිත වූයේ ඒ මුව තුළයි. හෙමිහිට ඒ දසන් වලට හසුවන නෙළුම් තුඩු මතින් ඇදෙන හිරි ගතිය මුළු සිරුර පුරාම විසිරි ගිය සියුම් හඬින් නැවෙන රාගී කෙඳිරිලි මැදිනි. වේගවත් මුහුදු ගමනක් ගිය නැවියෙක් අවසානයේදී වරායට සේන්දු වුණහම දැනෙන සතුට රන් වින්දේ මව තදින් වැළඳ ගනිමින්. ස්තුතියි පැටියෝ මගේ මොනාට. ඔයාට පින්. ආදරේ තියා ඒ ගැන හිතලවත් නැතුව හිටපු කාලේ ඉඳන් මාව රැක්කට. මම දන්නේ කවද අපි ආදරේ කරන්න පටන් ගත්තද කියලා. හැබැයි මට ඔයාව නැති වුණ කාලෙදි මට ඔයාව වැඩියෙන්ම වටින කෙනා වුණා. ස්තුතියි පැටියෝ මගේ මොනාට. දිනෙන් දින දියුණු ලීමෝලේ වැඩමුළ සමග මංගල රාත්‍රියේම අප වෙතට ආ පුංචි පැටියාගෙන් අපේ පවුල සම්පූර්ණ වුණා. මගේ තාත්තා සියලු තරහමරා අමතක කර රන්දීප් තාත්තා සමග සමගි වෙද්දී ගිහින් එන්න කොළඹ ගියා මිසක් කවදත් මා ආදරය කළේ ගමටයි. රන්දීප්ගේ අම්මගෙන් ආදරය එදා වගේම ලැබෙනකොට මගේ ජීවිතේ ලැබුණු හොඳම කාලය නැවත රන්දීප් සමග උදා වුණා. කතාව මෙතනින් ඉවරයි. සමහර දේවල් නැති වුණාම තමා අපිට දැනෙන්නේ අපි ඒකට කොයිතරම් ආදරේද කියලා. කතාවට කැමති නම් චූටි ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු යාළුවනේ. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඉක්මනට තවත් කතාවකින් හම්බ වෙමු.